අයිබෝන් ඔයගොල්ලෝ මේක තුලයි ඉන්නේ myhub.lk එකත් එක්ක අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ කොහොමද ඔයගොල්ලන්ගේ Windows password එක අමතක වුණොත් ඒක ආයේ රීසෙට් කරගන්න කියලා. ඉතින් මේක ඇත්තටම මේ ගොඩක් වෙලාවට Microsoft එකෙන් නම් කෙලිම ඔප්ෂන් එකක් දෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට වෙනම ඉතින් මේක ඇත්තටම ක්‍රැක් කිරීම කියලා කියන්නත් පුළුවන්. ක්‍රැක් කිරීමක් කියලා. මේක ඔයගොල්ලන්ට කරන්න පුළුවන් එක එක tools 98 එකෙන් ගන්න. ඔයගොල්ලන්ට මම මෙතන කියලා දෙන්නේ කොහොමද ඔයගොල්ලෝ hiren boot cd එක භාවිතා කරලා ඔයගොල්ලන්ගේ Windows password එක ආයෙ reset කරගන්න කියලා. hiren boot cd එක ඔයගොල්ලන් download කරගන්න පුළුවන්. hirenbootcd.org කියන site එකට ගිහලා මම site එකෙන් දාන්න link එක. ඒකට ගිහිල්ලා ඔයගොල්ලන්ට download කරගන්න පුළුවන්. මේක live boot cd එකක්. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේක pen එකකට හරි cd එකට හරි මේ image එක ඒ කියන්නේ මේ live boot එකට මේ කරන්න පුළුවන් වෙන්න හදාගන්න. ඒකෙත් මම link එක දාන්න කොහොමද කරගන්නේ කියලා. ඒක නම් site එකේ තියෙන අතර මේ කරගන්න හැටි boot cd එක කොහොමද හදාගන්නේ කියලා. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ pen එක plug කරලා ඔයගොල්ලන්ගේ boot key එක ඔයගොල්ලෝ හොයාගන්න ඕනේ. ඒ කියන්නේ computer එකේ ඒක lap එකෙන් lap එකට desktop එකේ motherboard එකෙන් මේ motherboard එකට එක වෙනස්. ගොඩක් වෙලාවට ඕක F1 F2 F3 ඉතින් F2 වෙනකන් තියෙන්නේ ඔයගොල්ලන් keys ඒ keys වලින් මොන හරි තමයි ගොඩක් වෙලාවට computer එක on වෙනකොට side එකෙන් වැටෙනවා boot menu එක තෝරන්න මේ key එක ඔබන්න කියලා. ඔයගොල්ලෝ ඒක දන්නේ නැත්නම් ඔයගොල්ලෝ board එක search කරලා හරි නැත්නම් ඔය තියෙන ඔක්කොම keys ටික ඔබ වෙන්නකොට delete key එක del key එක සමහර පරණ computers වල තියෙනවා. ඒ ඔක්කොම keys ටික ඔබලා බලන්න කොතන හරි key එකදී on වෙයි ඔයගොල්ලන්ගේ ඒ කියන්නේ boot menu එක. boot menu එකෙන් කියන්නේ ඒ කියන්නේ ඔයගොල්ලන් සාමාන්‍ය computer එක on වෙන්නේ hard එකෙන්නේ. ඒ කියන්නේ hard එකේ තියෙන files ටික තමයි load කරගන්නේ. ඔයගොල්ලන්ට මේක නිකන් ඕනම් pen එකෙන් boot කරන්න CD එකෙන් boot කරන්න කියලා තෝරන්න පුළුවන්. ඔයගොල්ලෝ format කරනකොට කරන්නේ ඒ වගේ ඔයගොල්ලන්ගේ මේක ඔයගොල්ලෝ මේ download කරගත්ත file එක ඒ කියන්නේ hiren boot cd එක ඔයගොල්ලෝ CD ගන්න CD ROM එක හරි pen එක නම් pen එක හරි තෝරලා එතනින් boot කරන්න. හරි ඊට පස්සේ අපි බලමු කොහොමද දැන් අපි මේක කරන්න කියලා. ඔයගොල්ලන්ට මේ වගේ මෙතනින් හරියට password එක මතක නැත්නම් ඔයගොල්ලන්ගේ boot cd එක insert කරලා එහෙම නැත්නම් ඔයගොල්ලෝ pen එක නම් boot device එක විතර හදාගෙන තියෙන්නේ hiren එක දාලා pen එක plug කරලා computer එක restart කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ගේ boot key එක press කරන්න ඕන වෙනකොට press කරගෙන ඉන්න. මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති මේක තියෙනවා. ඊට පස්සේ මෙතනින් ඔයගොල්ලෝ තෝරන්න ඔයගොල්ලන්ගේ මොකද මෙතන එනවා boot device එක කියලා තෝරන්න. එතනින් දැන් මෙතන තියෙන්නේ මගේ pen එකට තමයි මම install කරලා තියෙන්නේ. එතන select කරන්න. ඊට පස්සේ මෙතනින් අතර මේ තියෙන ඔයගලන්ට select කරන්න ගොඩක් tools ටිකක් මේකේ. සාමාන්‍යයෙන් ඔයගලන් මෙතන නම් mini Windows XP එකෙන් boot කරනවා නම් ඒක ඇත්තටම හොඳයි. මම මේ 7 එකෙන් try කරා. ඒකේ Windows 8 වල නම් පොඩි errors ටිකක් ආවා. ඒනොට XP වලින් ඒක හරි ගියා. ඔයගොල්ලෝ XP තෝරන්න තාම මෙතන මේ utilities තියෙන එක එක જાතිය ඔයගොල්ලෝ ඒවා නිකන් ඉන්න ගම බලන්න මොනවද තියෙන්නේ කියලා අපි ඉස්සර වීඩියෝ වලදී තව ඒ ගැන බලමු. මේක අතර මේ mini XP එකක් ඒ කියන්නේ ගොඩක් තියෙන ඔයගොල්ලන්ගේ XP එකේ option අයින් කරලා programs අයින් කරලා මෙතන මේගොල්ලන්ගේ මේ crack කරන්න ඕනි වෙන ඒවා දාලා හදපු එකක් තමයි මේක. ඒ කියන්නේ crack කරන්න කියන තමයි මේක කියන්නේ තියෙනවා මේ ඔයගොල්ලන්ගේ disk එකේ file මේ recover කරන්න tools. මෙතනින් ඔයගොල්ලෝ මේක load වුණාට පස්සේ මෙතනින් මේ HBCD menu කියන එක තෝරන්න. එතනින් ඊට පස්සේ programs වලට ගිහිල්ලා passwords කියන එකට ගිහිල්ලා active password changer pro කියන එක select කරන්න. මෙතනින් ඊට පස්සේ ඔයගොල්ලෝ මේ පළවෙනි option එක තේරලාමයි තියෙන්නේ. එතනින් next කරන්න. ඊට පස්සේ මෙතනින් ඔයගොල්ලන්ගේ C partition එක select වෙනවා automatically. එතනින් ඊට පස්සේ ආයි next කරන්න. මෙතනින් ඔයගොල්ලන්ගේ password එක reset කරන්න ඕනි. username එක තෝරන්න. මෙතන තියෙනවා username එක. මෙතනින් password never expires කියන එකයි clear this users password කියන එකයි ටික් කරලා තියෙන්නේ. ඒක ටික් කරලා නැත්නම් ඒක select කරන්න. ඊට පස්සේ save කරන්න. I should
change this account parameters yes කරන්න this attributes has been changed successfully කියලා එනවා. ඔයගොල්ලෝ ඒක ඕකේ කරන්න. හරි. දැන් ඔයගොල්ලන්ගේ password එක reset වෙලා තින්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ මේක shut down හරි. නැත්නම් මෙතනින් restart හරි කරන්න. හරි ඔයගලන්ට පේනවා ඇති දැන් මෙතන පාස්වර්ඩ් එකක් නැහැ කෙලින්ම ඩෙස්ක්ටොප් එකට තමයි යන්නේ පාස්වර්ඩ් එක රීසෙට් වෙලා තියෙන්නේ හරි මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙන් මොන හරි ඉගෙන ගන්න නැති කියලා ඔයගොල්ලෝ මේ ක්‍රම භාවිතා කරලා කාවත් හැක් කරන්න යන්න බෑ මොකද එහෙම වුණොත් ඔයගලන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් ඒ අයිති කෙනාට දැන් ලංකාවේ අතරම පොලිසිය වෙනම තියෙනවා වෙනම ටීම් එකක් ඉන්නවා මේ වගේ දේවල් කරොත් ඒ වගේ පැනිමිලි આવොත් මේවට එරිෆ ක්‍රියා කරන්න මම මේ කියලා දුන්නේ ඔයගලන්ට බැලලා හරි පාස්වර්ඩ් එක අමතක වුණොත් කම්පියුටර් එක ආයෙ ෆෝමැට් නොකර ඔයගලන්ට පාස්වර්ඩ් එක රීසෙට් කරගන්න විදිහ ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක මොන හරි ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාන්න අපිට තව මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ channel එකට ඔයගලන්ට අපේ ෆෝරම් එකත් එක්ක එකතු වෙලා තව මේ ගැන වැඩිදුර කතා කරන්න පුළුවන් myhub.lk/forum කියන වෙබ් ඇඩ්‍රස් එකට ගියාම ඉතින් ඒකේ මොන හරි තියෙනවා නම් ඔයගොල්ලෝ අහන්න අපේ එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකදී හම්බෙමු ඔයගලන්ට සුබ දවසක්